ගවේෂී අද දින අපි දීප ගවේෂය තුළින් ඔබට කරුණු ගෙන එන්නේ ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරස්ථානය පිළිබඳවයි. පුසුල්පිටිය රජමහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ නවංගම ග්‍රාම නිලධාරී වසමේ පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්ථානයක් වේ. එලාල් රජ අනුරාධපුරේ පාලනය කළ සමයේ දුටුගැමුණු කුමාරයා සිය තරුණ අවදිය ගෙවූ ස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය ජනප්‍රවාදයේ විස්තර වෙනවා. පුසුල්පිටිය විහාරයේ ආරම්භයේ නිශ්චිතව පැහැදිලි නොවුවත් දුටුගැමුණු කුමරු කොත්මලයට පැමිණීමට පෙර දේවානම්පියතිස්ස රාජ සමයේ ඉදූ විහාරයක් බව විශ්වාස කෙරෙනවා. තූපගරයක් සහිත විහාරය මෙම පිළිමගේ අසලම පිහිටා තිබෙනවා. ගොඩනැගිල්ල දෙකට බෙදා ඉදිරිපසින් පිළිමගේද පසුපසින් දාගබද ඉදිකර තිබෙනවා. මෙම දාගබ පිහිටා ඇත්තේ ගල් පර්වතයක් මත බවත් ඒ ගැමුණු කුමරු විවේකගත් තැනක් බවත් විශ්වාස කෙරෙනවා. මෙම විහාරයට ඉදිරිපස මකර තොරණ සහිත දොරටුවකින් ඇතුළු විය යුතුය. ඇතුළත මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහ ප්‍රතිමා දැකගත හැකි. හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ හිඳි බුදු පිළිම දෙකක් මෙහි තිබෙනවා. බිත්තිය සරසා තිබෙන්නේ සූවිසි විවරණයේ සහ බුදු පුදට යන රහත් රූපවලිනි. සෙල්ලිපි දෙකක්ද මේ විහාර බිමේ තිබෙනවා. ඉන් එකක් කීර්තිශ්‍රී රාජසිංහ රජුගේට අයත් වන අතර අනෙක් ලිපිය 1893 දී කෙටු එකක් බව විශ්වාස කෙරෙනවා. විහාර ප්‍රතිසංස්කරණය ගැන ලිපි දෙකේම දැක්වෙනවා. උඩරට රාජධානි සමයේදී මහනුවරට ඉංග්‍රීසි ආක්‍රමණ එල්ලවන විට දළදා වහන්සේ හංගා තැබූ ස්ථානයක් වශයෙන්ද පුසුල්පිටිය විහාරයේ වැදගත් වෙනවා. ශ්‍රී දළදා වහන්සේ පුසුල්පිටිය රජමහා විහාරයේ තුල 3 වතාවක් රහසිගත ලෙස වඩා හිඳුවා තිබූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. පොළොන්නරුව කාලිංගමාග රජ සමය, එවැගේම 3 වන විජේබාහු රජ සමය, එවැගේම 1815 වසරේදී බ්‍රිතාන්‍යයෙන් උඩරට යටත් කර ගැනීම හේතුවෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කරනු පිණිස 1815 අප්‍රේල් මාස 6 වන දින සිට 22 වන දින දක්වා මෙම විහාරයේ සපු ගස් බෙනයක සංගවා තිබුණා. වර්තමානයේ මෙම සපු ගස දළදා සපුව ලෙසද හැඳින්වෙනවා. දීප ගවේෂී තරවන බුවනිකබාහු රජතුමා විසින් කරන ලද බැම්මක් සහ රාජාධිරාජසිංහ රජුගේ ගමන් මාලිගාවක තිබූ උළුවස්සක් දැකගත හැකිවේ. ප්‍රධාන බුදුමැදුර දෙමහල් ටැම්පිට විහාරයකි.
ඒ විහාර මන්දිරයේ දිගින් අඩි 42ක්ද පළලින් අඩි 31ක්ද වෙනවා. ඉහළ මාලයේ බිතු සිතුවම් සහ ප්‍රතිමා සහිත ප්‍රතිමා මන්දිරයේද දැකගත හැකියි. එහි ප්‍රතිමා ගර්භයේ සහ පිටත මණ්ඩපයේ වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. මෙහි බිත්තිවල උඩරට සම්ප්‍රදායේ සිතුවම් දැකගත නොහැකියි. ඇතුළු මාලයේ පුරාණ දැව මකර තොරණක් තිබූ අතර අගනා කලාකෘතියක් වන අතර එය 6 වන පරාක්‍රමබාහු රජු පූජා කළ බව සඳහන් වේ. ඒත් සමගම කඩොල්ඇතුගේ දලයුගලේද මෙම විහාරස්ථාන අඹතලාවේ අගලවත්තේ සත්තම්බි නම් අයෙකු විසින් පරිත්‍යාග කළ බව ඉතිහාසයේ තොරතුරු සඳහන් කරයි. ගම්පල යුගයේ රජ කළ බුවනෙකබාහු රජතුමා විසින් නිර්මාණය කොට කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කොට තිබූ මැණික් ඔබ්බවා ඇත්දලවලින් කැටයන් යොදා සදා තිබූ මිල කළ නොහැකි පෞරාණික මකර තොරණක් තිබිණි. ඒ ලංකාවේ වැඩවිසූ අවසන් මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ ඉන්දියාවේ සිට මෙරටට වැඩමවා පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කර තිබූ දඹරම් බුදු පිළිමේ වඩා හිඳුවීම සඳහා රජතුමා මෙම මකර තොරණ නිර්මාණය කර බව සඳහන් වේ. දීප ගවේෂී නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජමහා විහාර 18ක් ඇති අතර එම රජමහා විහාර අතර විශාලතම වී අටුවට හිමිකම් කියන්නේද පුසුල්පිටිය රජමහා විහාරයයි. ගල් කණු 12ක් මත දැවයෙන් ගොඩනගා ඇති මෙහි දිග අඩි 30ක් වන අතර පළල අඩි 6කි. එය කාමර 3කින් යුක්ත වේ. පුසුල්පිටිය රජමහා විහාරයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ විහාරයේ නඩත්තුව සඳහා කුඹුරු අමුණු 65ක් පූජා කළ අතර
එයින් බුසල් 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් වී ලබාගෙන තැන්පත් කර ඇත්තේද අප පෙරකී වී අටුවේ බව කරුණු අනාවරණය වේ. ඒ වගේම පුසුල්පිටිය රජමහා විහාරය ජාතික උරුමයක් වන්නේ 1818 උඩරට මහා නිදහස් අරගලයේදී නිදහස් අරගලයට නායකත්වයේ දුන් වීර කැප්පෙටිපොළ විරුවානන් දින ගණනාවක් පුසුල්පිටිය රජමහා විහාරයේ රැඳෙමින් සේනා සංවිධානය කරමින් 1818 මහා නිදහස් අරගලය මෙහෙවූ නිසාමයි. එසේම දෙතිස් මහා පළරුක බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් මෙම පුසුල්පිටිය විහාර භූමියේ රෝපණය කොට තිබෙනවා. බෝධිය අසල වූ ගලෙහි ශිලා ලිපියක් හා විහාර මළුවට තරමක් උසින් සිරිපතුල සිතුවම් කළ ගල් පුවරුවක්ද දැක ගැනීමට හැකියාව ඇත.
මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුරාණේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.